දිවියම වාගේ දිය කර ප්‍රාණේ දුකසේ දිවි ගෙවන්නේ කොහොමයි මේ මනුලෝකේ සුරිඳුනි මාගේ දෙවියෝ මගේ ආදර තාත්තයි පපු ගැබ්බිනා දරු පෙමිනා උතුරන තාත්තා බිම වැටිලා වඳිනෙමි මගේ බුදු තාත්තා පපු ගැබ්බිනා දරු පෙමිනා උතුරන තාත්තා බිම වැටිලා වඳිනෙමි මගේ බුදු තාත්තා දිවරෑ දෙකේ වෙලිලා දුකේ සැනසීම දන් දී ඔබේ දරුවන් නිසා විඳිනා සොවේ දෙවියන්ද පුදුමෙන් සැලේ මේ සංසාරේ පින්වැස්සාවේ වඳිමි සැමදා රජුනේ පපු ගැබ්බිනා දරු පෙමිනා උතුරන තාත්තා බිම වැටිලා වඳිනෙමි මගේ බුදු තාත්තා පපු ගැබ්බිනා දරු පෙමිනා උතුරන තාත්තා බිම වැටිලා වඳිනෙමි මගේ බුදු තාත්තා සිතුසේ නොබී සිතුසේ නොකා දරුවන්ට දුන්නාසුවේ බෝසත් ගුණේ පුරනා නිසා නිවනින්ම සැනසුම් ලැබේ චරත වික්ඛවේ චාරිකං बहुजन हिताय बहुजन सुखाय लोकानुकंपाय Doni utare disudam alankare isadunate kiye muderam namaskare
Buddhang saranam gacchami Dhammam saranam gacchami Sangham saranam gacchami Dutiyampi buddhang saranam gacchami Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddhang saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Pāṇāṭi-pātā vēremani sikkhapadam samadhiyāmi Adinādāna vēremani sikkhapadam samadhiyāmi Kāmesu micchācārā vēremani sikkhapadam samadhiyāmi Musāvādā vēremani sikkhapadam samadhiyāmi Surāmēraya majjapamā-daṭṭhānā vēremani sikkhapadam samadhiyāmi Samantā tapparālesu Antrā gaccantu devata Saddhammam munirājassa Sunantu saṅga mokkhaḍam Dhammassavarana kālo ayam badantā Dhammassavarana kālo ayam badantā Dhammassavarana kālo ayam badantā Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Brahmati mata pitaro umbacayate kunjare
ආමියාජ පුත්තාං පචාය අනුමම්පමාති නවල සිරිමුණමත් ශ්‍රී ධම්මගවේෂී පුරාණිකාධිපති උඩකොළ මහාදේව මහපිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති මාගේ කල්යාණ මිත්‍ර ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති පඬිතුක අති ගෞරවනීය අපේ සුමනරතන පඬිතුක මහතුරුවන් වහන්සේ ඒ වගේම පන්සලේ වැඩ සිටින පුංචි මහතුරුවන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයේ අවසරයි ධම්මගවේෂී විහාරස්ථානයේ සතර පෙරේ දායක කාර්යාදී පිළිතුරුනි ධම්මගවේෂී දහම් පාසල් ආදරණීය දුවේ පුතේ ආචාර්ය මණ්ඩලයේ ගුරු බවතුනි ප්‍රදේශ වාසී කාර්මික පිළිතුරුනි මේ හැමදෙනාම සූදානම් වෙන්නේ වාර්ෂිකව සිදු කරනු ලබන උත්තම මෞපිය වන්දනාව සිදු කරමින් දරුවන්ට ආදරණීය දෙමව්පියන්ගේ වටිනාකමත් ඒ වගේම දෙමව්පියන්ගේ අවවාද අනුශාසනාවන් වලට දරුවන් නතු කරවීමේ උදාරතර සමාජමය කටයුත්ත සිදු කරමින් දහම් පාසලේ නායකත්වයේ ලබන ඒ දරුවන්ගේ ශිෂ්‍ය නායක නිලලාංඡන පැලැදවීම ආදී විවිධ වැදගත් දරුවන් වෙනුවෙන් වෙන් කරන ස්වාමීකටයි මොහොතකටයි අපි හැමදෙනාම මේ අවස්ථාවේදී පත්වෙමින් කටයුතු කරන්නේ. එනිසා අපේ සුමනරතන පඬිතුක හාමුදුරුවෝ අපිත් එක්ක බොහොම ලිංගතුව බොහොම ආදරේ අපේ සහෝදරත්වයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් කුංචි කාලේ ඉඳලාම ශාසනික සේවාවන් වල නිරත වෙන හාමුදුරුවෝ. උන්වහන්සේගේ විහාරස්ථානයේ යම් ආගමික කටයුත්තක් තිබුණා නම් ඒ හැම අවස්ථාවකදීම අපිව සම්බන්ධ කරගෙන ඒ අවස්ථාව හොඳින් සිද්ධ කර ගන්නට අපේක්ෂා කරනවා කල්පනා කරනු ලබනවා. එනිසා පෞද්ගලික විසම්පුර 15ක් පොය දවසේදී සැලේ මාගේදී ආශිර්වාද බෝධි පූජාවක් පැවැත්වුවා. ඉන් අනතුරුව මේ වගේ වැඩසටහනක් සිද්ධ කර දෙන්නට කියන කාරණාව බලවත් ඉල්ලීම අනුව තමයි උන්වහන්සේගේ මේ සත්පුරුෂ දූ දරුවන්ගේ අනාගත සුභ සිද්ධිය උදෙසා ආදරණීය දෙමව්පියන්ට තමන්ගේ ලේන් මසින් දහඩිය කඳුලින් හැදෙන මේ දරුවාගේ වටිනාකමක් තේරුම් අරගෙන තේරුම් ගත්ත දෙමව්පියෝ හැටියට වර්තමාන ජීවිතයේ ජීවත් වෙන මේ පුංචි දරුවන්ගේ ආදරයේ සෙනෙහස පවුල කුටුම්බය තුළ දිනින් දින දියුණු කරගෙන යහපත් සමාජයක් උදෙසා මේ දරුවෝ ටික මහ සමාජයට යොමු කරන්නට මේ වෙරවීමේ දරන මේ කාල වකවානුව තුළදී දරුවන්ට ආදරණීය අම්මා කියන්නේ කවුද ආදරණීය අප්පච්චි කියන්නේ කවුද කියන එක හඳුන්වලා දෙන්නට සිද්ධ වෙලා තියෙනවා මේ කාල සීමාවන් තුළදී. ඒ නිසා ඒවා සියල්ලම සිහිපත් කරගනිමින් අද දවසේදී දෙමාපිය වන්දනාව සහිත මේ උතුම් ආශිර්වාද පූජාව සිදු කරන්නටයි උත්තර පූජාව සිදු කරන්නටයි මාපිය වන්දනාව සිදු කරන්නටයි මේ මොහොතේදී බලාපොරොත්තු වෙන්නේ සූදානම් වෙන්නේ. ඒ නිසා මට ලැබිලා තිබුණු කාල වේලාව ඉතාමත් වෙලා ගිහිල්ලා තියෙන නිසා ඉක්ම වෙලා ගිහිල්ලා තියෙන නිසා අපේ මේ වැඩසටහන මේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. හැමදෙනාම මොහොතක් දරුවෝ හැටියට ආදරණීය අම්මා අප්පච්චිලා හැටියට මේ අවස්ථාවේදී සම්බන්ධ වෙලා සිටිනවා. ඒ නිසා හැමදෙනාම හොඳින් මේ අවස්ථාවේදී Tamanගේ සිතුවිලි වචන ඒ වගේම කායිකව මේ තුන්දර හොඳට සංවර කරගෙන මේ
ඊටාම වැදගත් අවස්ථාවට සම්බන්ධ වෙන්නට අවශ්‍ය කරනවා. ඒ නිසා මේ හැමදෙනාම දැන් සූදානම් වන්නේ ඒ උතුම් පූජාව සිදු කරලා අපි ආශිර්වාද ලබන්නට, දෙමව්පියන්ට ආශිර්වාද කරන්නට, දරුවන්ට ආශිර්වාද කරන්නට, යහපත් සමාජයකට දරුවන්ගේ අනාගතයට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටයි මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ සූදානම් වෙන්නේ. ඒ නිසා හැමදෙනාම මේ කරුණ පිළිබඳ අවබෝධයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටිනවා. දුරු පුතාලගේ සිත් වෙලක් නැති අද අපේ අම්මනේ අද අපේ අප්පච්චිනේ ඉතිරි සිතුවිලි ඇති වෙන්න පුළුවන්. නමුත් පුතේ මෙහෙ හිතන්නට එපා. ඔබේ ආදරණීය අම්මත් ඔබේ ආදරණීය අප්පච්චිත් අද මෙතන නැත්තේ ඔබ වෙනුවෙන්ම මෙහෙස වෙන්නට සමහර වෙලාවකට රැකියාවක සමහර වෙලාවකට රාජකාරියක සමහර වෙලාවකට අනේක විවිධ දුක් විඳින අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී දරුවගේ පිළිබඳව සිත ඇති කරගන්න නැතුව වැඩිහිටි අම්මා කෙනෙක් වෙනුවෙන් එහෙම නැත්නම් වැඩිහිටි බාලකාරයෙක් කිරියම්ම අත්වශයෙන් සම්බන්ධ වෙලා ඇති. ඒ අය තමයි අපේ මුල් ගුරුවරු. ඒ නිසා ඒ අය තමයි අපි හදා වඩා ගන්න. නිසා ඒ අයට ආදරේ කරුණාව දක්වමින් ඒ මාපි උපස්ථානය අපි අද දවසේදී සිදු කරමු. ඒ වගේම යම් කිසි ආකාරයකින් දරුවෙකුට අම්මේ තාත්තේ අපච්චියෙක් නොමැති නම් ඒ අය වෙනුවෙන් දිවියෙන් තොර වෙලා නම් ඒ වගේම යම් හේතුවකින් නැතිනම් අද මේ අවස්ථාවේදී අපේ ළමා පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරුවරු මේ ඉදිරියේ ඉන්නවා. ඒ අය ළඟට ඇවිල්ලා ඒ සෙනෙහස ලබාගෙන ඒ වන්දනාව දෙමව්පියන් වෙනුවෙන් සිදු කරන්නට අවශ්‍ය කරන පරිසරය සකස් කරගන්න ලෙස මේ වෙලාවේදී මූලිකව කාර්යක්‍රම සිහිපත් කරනවා. ඒ නිසා අපේ ආධ්‍යාත්මික මේ වැඩසටහනට අපි මෙතෙක් සිට එකතු වෙමු. හැමදෙනාම සම්බන්ධලා සාදු නමයක් පවත්වමින් ඔබ වන්දනා කරගෙන පළමුවෙන් අපි අවසර පතමු තුඩුරුවනේ මේ විදිහට හැමදෙනාම ශ්‍රවණය. ආරේවාන් පලෙන් පලකරතේචා මෙදහන් පිළිවෙත කිංගලු පෝජා භගවත් ලෝතෝ මහා මුනි රාජා මුදුනක්ගෙන මාම වමිනි පූජා පතෙන් පතයට බවකිනි විදසුන් වදමින් පිනවන සවන හිදවත් ලෙස ඕපවත් පලමුවන වැඳ වැඳ නමමින් සදහම් රුවන එන්න සරගුණයෙන් පෙළහාරමානා ගරුතර කාසියෝවද සිතමානා මුනිවර සායක පිළිවෙත බේනා අවසර වදිනට මහා සංඝසේනා සාදු සාදු ධම්මාපි මාතා පිතරෝ පුම්මාචරියාපි උත්ජරේ ආරුණියාච පුත්තාං පජාය අනු අන්තමාති
දෙමව්පියන් බුදුරජාණන් වහන්සේ මුලින්ම පුබ්බාචාර්ය ආහුනීය පදාය අනුකම්පන මහා බ්‍රහ්මයන් එදා බුදුදහස ලෝකී කීර්තියටම පත් වෙලා හිටපු විද්වතුන් දෙසකයි මගේ ආදරණීය අම්මා මගේ ආදරණීය අප්පච්චි හඳුන්වලා දීලා තියෙනවා. මෙවැනි උතුම් වදනින් වචනින් ආදරණීය අම්මා තාත්තා හඳුන්වපු එකම ශාස්ත්‍රවරයා ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි. මව් පදවිය දරගෙන පිය පදවිය දරගෙන මේ උතුම් චරිතාර්ථ දවසේදී හිටපු බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨත්වයෙන් සැලකුවේ අම්මා කියන පදවිය, තාත්තා කියන පදවිය. ලෝයේ හැමෝටම බොහෝ අවස්ථාවලදී බොහෝ අයට අහිමි වෙන මේ උතුම් පදවියෙන් පිදුම් ලැබූ මේ තරම ශාලාවේ සිටින ආදරණීය අම්මේ ආදරණීය අප්පච්චි ඔබ මේ බුදු වදනින් මුලින්ම සිහිපත් කරමින් අපේ උතුම් ආධ්‍යාත්මික ආදරණීය මාපිය වන්දනාව මෙසේ ආරම්භ කරනවා. සිත් එකතු කරගෙන දැන් තියාගෙන අපි මේ විදිහට ආදරණීය අම්මගේ ආදරණීය අප්පච්චිගේ මේ උතුම් වන්දනාවට මුලින්ම අවසර ප්‍රාර්ථනා කරනවා. බෝසත්වයේ පුතේ ආදරණීය පුතේ ඔබ තමන්ගේ අත් දෙක එකතු කරලා ආදරණීය අම්මා තාත්තා ළඟ ඉන්නවා. ඒ දෙස බලාගෙන අපි අද දවසේ මේ උතුම් මාපිය වන්දනාවට අපි අවසර ප්‍රාර්ථනා කරනවා. මේ ආදරණීය අම්මා ආදරණීය අප්පච්චි ආදරණීය කිරියම් සියලු වෙන්නේ ඔබ හැම දිනම දැන් තියාගෙන නැදගෙන ඔබ මේ ලෝකයට අරගෙන ඔබගේ ආදරණීය අම්මයි අප්පච්චි මෙතන දෙතුල ඇති ඔබත් හිතමු ඔබ මේ ලෝකයට අරගෙන ආදරණීය අම්මා අප්පච්චි මෙතන නැත අපි හිතට අරගෙන වදිමු දෙමව්පියෝ ඒ ආදරණීය අම්මා අප්පච්චිට අද දවසේ අපි අවසර ප්‍රාර්ථනා කරමු. අම්මගේ අප්පච්චිගේ වදින්න අපිට දෙන්න අවසරයක්. දස මාසෙමා කුසේ දාරා බිහිකල මගේ අම්මේ දරුසෙනි හස කිරට පෙරා පිව්ව මගේ අම්මේ ඔබේ පාමුල සිරස නම ආදරයෙන් අම්මේ දෙපා වැරදිය
ආදරණීය රත්තරන්දුවේ පුතේ ඔබේ ඉදිරියේ ඉන්නේ අද ඔබට මේ ලෝකයේ පෙන්නපු ඔබේ ආදරණීය අම්මා. ඒ අම්මාගේ සෙනෙහස, ඒ අම්මාගේ කරුණාව, ඒ අම්මාගේ මුදිතාව, ඒ අම්මාගේ උපේක්ෂාව නැතිනම් පුතේ අද සුළු ඇදගෙන මෙවැනි ස්ථානයකට එන්නේ නැහැ ඔබ. ඒ ආදරණීය සෙනෙහස රැඳුනේ ආදරණීය පිළිතුරු ඔබේ ආදරණීය අම්මගේ. ඒ නිසා මේ වෙලාවේදී මුලින්ම ආදරණීය මෞතුමිය වදින්නට තුරුළු වෙමු පුතේ ආදරණීය අම්මා ළඟට. තමන් ළඟ ඉන්න අම්මා ළඟට කිට්ටු වෙලා තමන්ගේ හිස ආදරණීය අම්මගේ දණහිසේ තියාගෙන අපි මේ වෙලාවේදී ඒ ආදරණීය උණුසුමට ආදරණීය සෙනෙහසට කතා කරමු. අපි මේ විදිහට ආයාචනා කරමු. අම්මා ගැන හිතන්න වෙලාවක් නැහැ, තාත්තා ගැන හිතන්න වෙලාවක් නැහැ. අද අපිට යමුනේ මේ උතුම් වෙලාවේදී ඒ ආදරණීය සෙනෙහස විඳින්න. ඔබේ ආදරණීය දරුවගේ දකුණු හස්තේ හිස පිරිමදින ආදරණීය අම්මේ ඔබේ දියණියට ඔබේ පුතුණුවන්ට අද මේ වෙලාවේදී හදවතින් ආශිර්වාද කරනවා. ඒ හදවතින් ආශිර්වාද කරනකොට මේ ඇහින්නේ ගුණයන් තුළ ඔබේ දෙමව්පියෝ වෙච්ච ඔබේ ආදරණීය අම්මා අද හිතට ගන්න. තාත්තලාට මේ ඇහින්නේ ගුණයන් තුළින් ඔබේ ආදරණීය අම්මා මේ වෙලාවට හිතට ගන්න. අම්මා ලෙඩේ වෙන්න පුළුවන්. අම්මා රැකියාවට වෙන්න පුළුවන්. අම්මා දිවංගත වෙලා වෙන්න පුළුවන්. මේ ලෝකයේ පිළිතුරු ඒ ආදරණීය මෞසෙනසට සිහි කරපු ආදරණීය පින්නතුනි මේ විදිහට තමන්ගේ දරුවා තුරුළු කරගෙන හිස පරිමදිනේ අපේ ආදරණීය අම්මගේ සෙනෙහසින් මේ විදිහට ආශිර්වාද කරනවා. පුතේ ආදරණීය අම්මා විශ්වාසය දැන් මේ විදිහට හිතන්න පුතේ. කුසේ පියාමාරෙක ගත් ආදර වර අම්මේ පුතේ කියා නල නල මාරෙක ගත් අම්මේ හිතේ හැම වෙලෙම මාගෙන සිතු අම්මේ මිතේ පුතුන් දකින්නු මැනවි ආදර මගේ අම්මේ ලෙඩ දුක මින්න මට දැනෙනා බඩගින්න නුඹටම නියුනේ කොහොමද දැනගන්න කඳුලැලි පිස තමා හැමදම ළඟින් කොහොමද අම්මි දිවිරකුණින් පවසන්න. ආදරණීය පුතේ ඔබේ ගතේ තිබෙන රෝග පිළිබඳව ඔබේ ජීවිතයේ තිබෙන වෙනස් වීම පිළිබඳව ඉක්මනින්ම දැනෙන ආදරණීය නලලට අත තියාගෙන පපුවට අත තුරල් කරගෙන අද පොඩි කාට අසනීපයි අද දුවට අසනීපයි උණ වැඩි වෙලා සෙම වැඩි වෙලා ලෙඩ රෝග වැඩි වෙලා අද ටිකක් හොඳ නැහැ මූණ ගැටලුවක් මේ විදිහේ මුංචි
දෙවියන්ගේ ආදරණීය පුතේ මුලින්ම හඳුනාගත්තේ ඔබේ ආදරණීය අම්මා. ඔබේ ආදරණීය අම්මගේ දසමාසයක් කුසේ ඉඳලා ඒ ලේ මසින් ආහාර වලින් මේ ලෝකයට මට පිළිතුරු ආදරණීය පුතේ මගේ ආදරණීය අම්මට තමයි මගේ හැසිරීම ක්‍රියාව විනාශ වී සතුට වී දුක් වී මේ හැම දෙයක්ම මුලින් දැනෙන්නේ. එනිසා හමු ඒ සෙනෙහසට කොහොමද අද ආදරණීය අම්මට දැනෙන්නේ කියන කාරණාව තුරුළු වෙලා ආදරණීය අම්මගේ මේ දේකම ඉබ්බේ කාඩේ නොති රෝතුකකින් පිලෙන්නට දරුවන් රකින්නට අම්මී ඔබේ සෙනෙහස නොවන්නට මතු පරපුරක් නැති වෙනු ඇත දකින්නට නලවයිවානා ගෙන දෙන තුරු රිදුම අත ප්‍රවේතායි පොඩි ගෝලෙක හැදුව බත ඇතිසුව සැප අම්මේ ඔබේ කුරුල වෙත වෙන කොයි තැනකවත් තුන් ලෝකේ නෙත ආදරණීය දුවේ ඔබේ මේ කුරුලට එකතු වෙලා ඉන්නේ ආදරණීය මෞස්ලිස් ඒ සෙනෙහස ගැන මේ වෙලාවේදී අපි හිතන්නේ. එනිසා අම්මා මේ වෙලාවේදී ඔබේ හිස පරිමදින්නේ. අම්මා මෙතන නැත්තම් අම්මා වෙනුවෙන් තාත්තා ඔබේ හිස පරිමදින්නේ. ඒ උතුම් ගුණය නිසා. එනිසා මේ වගේ වස්තුවක් මේ වගේ ලෝකයක් අපිට ආදරණීය දුවේ පුතේ වෙන තැනක නැහැ. එනිසා අපි තව ටිකක් දුරට වෙලා අම්මලාගේ ඒ සෙනෙහසෙන් ආදරණීය දරුවන්ට ආශිර්වාද කරනවා. දරුවෝ ටික පුංචි දුවේ පුතේ අම්මා ගැන මෙහෙම තව ටිකක් හිතන්න. එත්නම් වස්තුවක් ඉපදුනේ සතුන් හට ඒ අම්මායේ කියන්නට පුළුවන් වුණත් අහසී තරු ගනින්නට මෙතේ කියා මව් ගුණ බෑ කියන්නට ඔබේ ආදරණීය අම්මා ඔබ වෙනුවෙන් රක්ත වර්ණ වූ සුදු පාට කිරිමකට පත් කරලා මස් කැදල්ලක් වගේ මේ ලෝකෙට ආපු මම ලස්සන කරේ ආදරණීය අම්මා මේ විදිහට හැඩකලේ අම්මා මේ විදිහට නිර්මාණය කළේ ඔබේ මේ එකේ ඉන්න ආදරණීය ඒ අම්මාගේ කැපවීම කොච්චරද කියලා කියන්නට බෑ. නිමක් නින්නමෙති මහ ගුණ පදකින් හිටි ඔබේ ආදරණීය අම්මා දැන් ඔබේ ළඟ ඉන්නවා.
ඒ නිසා ටික ටික වතුර එකතු කරලා පොල් කටු වලට නාවලා හදලා වඩපු මේ ආදරණීය අම්මගෙන අපි මේ විදිහට අහමු හැමදෙනාම ඒ මෞස්‍ය නිවසට එකතු වෙමු. දරුවන්ට ආශිර්වාද කරන ගමන් දෙමෝපියන්ගේ ආදරණීය මෞතුමියක් ආරවා
ආදරණීය දුවේ පුතේ බුදුන් දෙක නිවන් දකින්නට හයියෙන් සාධනාදයක් පතන ආශිර්වාද කරන මේ ආදරණීය අම්මට හයියෙන් සාදු කියමු. ඒ සාදු නම් මගේ හයියෙන් සාදු කියමු. සෙනෙහසට කොහොමත් පුතේ නිින්ද එනවනේ. නිදි කරනකොට සෙනෙහසට දැනෙන්නේ. ඒ නිසා අයියෙන් තවසත් අපතාවක් සාදු කියමු. දැන් ඔබේ ආදරණීය අම්මගේ අත් දෙක අල්ලගෙන අම්මා දිස බලාගෙන අම්මා නැත්තම් අපච්චිගේ අත් දෙක අල්ලගෙන අම්මා දිස බලාගෙන අහමු ප්‍රශ්න ටිකක් තියෙනවා. අද අම්මගේ ප්‍රශ්න අහන දවස්. අද අම්මා ළඟම ඉන්න දවස්. ඒ නිසා අපි අහමු මේ විදියට ඔබ අහන විදියට හිතමු පුතේ අම්මගෙන් අහන්න දැනගන්න ඕන ප්‍රශ්න ටිකක් තියෙනවා. අම්මගේ මූණ දිහා බලාගෙන මම බලාගෙන ඉන්නේ අම්මගේ අත් දෙකෙන් අල්ලගෙන ඔයාලගේ අත් දෙකෙන් අල්ලගෙන අම්මගේ මූණ දිහා බලන්න. සමහර දරුවෝ ඉන්නවා අම්මගේ මූණ ඔබ බලන්න. කොප්පාමන වේ මාතෙන්නේ උන්නාද ඒ වගේම වෙනදා එන වෙලාවට ක්ලාස් එක කරලා එනකොට ප්‍රමාද වුණා නම් අම්මට ටිකක් කියන්න ප්‍රමාද වුණා නම් හදවත උණු වෙලා දුවගෙන යනවා මෙලොව නිච්චයක් නැතුව. අහමු ආදරණීය අම්මගේ මම වෙනුවෙන් අම්මා මේක කරනවා නේද කියලා. පාසල් ගිහින් වෙනදා මගේ මේ කුණු ශරීරය කිසිම කැතක් නැතුව මල මූත්‍රාලේ සලෝජස් මේ සියලුම පිසල දාන්නේ ආදරණීය අම්මා මගේ අනිත් හැමෝම අපරාධේ කැත කරනකොට කැතයි කියලා කියනකොට අම්මා මගේ සෙම ටික හීරුවා සෙම ටික අතට ගත්තා කැහි සෙම සුටු මල මූත්‍රා මේ සියල්ලම කැතක් නැතුව ඇල්ලුවේ මේ ලෝකේ ආදරණීය අම්මා පොතක් පමණයි පුතේ උනේ අනිත් හැමෝම මේවට අප්‍රිය කරනකොට තමන්ගේ දරුවගේ කැතකුණ අත ගන්න මේ ලෝකේ ඉදිරිපත් වුණේ ආදරණීය අම්මා. දැන් කතා කරමු දෑත් දෙක අල්ලගෙන ඔය දෑත් දෙකෙන් පුතේ ඔයාගේ කැතකුණ මල මුත්‍රා කොච්චර අම්මා අයින් කරලා ඇද්ද? අද පිරිසිදුවට ඔබ මෙතන ඉන්නේ ඔබේ ආදරණීය අම්මා මේ විදියට හදපු නිසා ලස්සන කොණ්ඩ දෙක බැදලා කොණ්ඩේ පීරලා සුදු ඇඳුම් ඇඳලා මේ ඇඳුම් ටික හොදලා දුන්නේ ඔය පුතේ ඔයාගේ අතේ ඉන්න ඔය අත් දෙකෙන්
තමයි බලන්න ටිකක් අතගාලා ඔය අත් දෙක හරි ගොරෝසුයි ඔය අත් දෙක හරි නොහොරුයි අපේ පුතේ හිතන්නේ ඔබේ අත් දෙක හරිම ලපටි ඔබට බෑන විතරයි පුරුනේ අම්මා බෑන විතරයි පුරු කලේ ගේවත් අතුගාට කියන්නේ සමහර වෙලාවට ඒ තරම් අම්මා ආදරේ කරන්නේ ඔබටයි අත්තරම් පුතේ අහු මේ විදිහට මගේ සිරෝරේ ඇත්තේ ඇත්ත කොනෝ අතින් පිසන්න මං හින්දා දිනේ ගණනක් නිදි නොලබන්නේ මගේ සතුට ඔයා දුක් ගැට විඳින්නේ කොහොමද හැකියුනේ කියලා රහසේ කියන්නේ කොහොමද හැකියුනේ කියලා රහසේ කියන්නේ ඔබේ ආදරණීය අම්මගේ අත්පොච්චගේ මේ වෙලාවේ අතගත්ත මොහොතේ අම්මගේ අත අරගෙන ඉන්න ඔබ අම්මගේ දෑන් තිබෙනේ අත් දෙක පරිමදින ඔබ මේ විදිහට හිතන්න ඕනේ සමහර දරුවෝ ලෝකේ ඉන්නවා අම්මගේ ලොකු බලාපොරොත්තු යහපත් දරුවෝ බලාපොරොත්තු වෙමින් ඉන්නකොට සමහර දරුවෝ අරුම වෙනවා කේන්ත ගිහිල්ලා විවිධ පරුස වචනේ අම්මට ආක්‍රෝෂ පරිභව කරනවා අම්මා කියන පසට කවදාවත් නෙවෙන්නේ නැහැ අරුණවක දරුවෝ අල්පීලා ඉන්නවා අම්මා එක වචනයක් කියනකොට වචන 10ක් කියන්නේ අම්මෝ පරාජය කරලා අම්මම මුලාවට ලක් කරලා ගෙන්ගෙලකට පයින් දෙන්න දරුවෝ මෙතන ඉන්න වෙන්න පුළුවන් ලෝකයක් දකින්නවා දරුවෝ ආදරණීය පුතේ ආදරණීය දුවේ අම්මා පමණයි රැකවාගෙන මේ ලෝකයේ උස්සෝන තරම් කෝටි 800කට වැඩි මගේ ජීවිතයේ ආදරය කරන්නේ මගේ ජීවිතය රැකවාගෙන බලන්නේ ආදරණීය අම්මා පමණයි අප්පච්චි පමණයි ඒ නිසා පුතේ අත අල්ලගෙන ආදරේ ඉඳගෙන පොරොන්දු වෙමු කවදාවත් අම්මාගේ ජීවිතයට හානියක් කරන්නේ අම්මාගේ ගෞරවයට හානියක් කරන්නේ අම්මාගේ පරපුරට හානියක් කරන්නේ අම්මේ අබලිකලම ඔබේ වචනයෙන් පිටුපාන්නේ කියන පොරොන්දු දෙන්න ඕනේ එහෙම පොරොන්දු නොවි එහෙම අම්මාගේ නමකට කටුළු ගාන අම්මවත් ඉරවිදරට ඉකරගෙන යන්නේ නරුණ දරුවෝ මේ ලෝකේ නැතුවා වුණා කරමින් වැරදි මවුනිහි දෙලිගාන නොමිනිස් වෙලා ඇත බැලු බැලමට පේන මරුවෙක් මිසක මිනිසත් ගාති පුරුණ දරුවෙක් වෙන්ද අම්මාට පිටුමානේ දරුවෙක් වෙන්ද අම්මාට පිටුමානේ අද ධම්මදවේශී දහම් පාසලේ දරුවෝ එකතු වෙලා තමන්ගේ අම්මගේ අතේ අල්ලගෙන ඉන්න මේ වෙලාවේ පොරොන්දු වෙන්න අම්මගේ වචනේ එහාට මම වැඩ කරන්නේ අම්මගේ අරමුණෙන් එහාට මම වැඩ කරන්නේ අද අම්මාව අතහැරලා දාපු අම්මට බොරු කියලා පාටේ ලියලා කෑ ගහන්නේ කියපු දරුවෝ දියණියෝ පුතාලා අද උදේ ගොඩක් ඉන්නවා කඳවුරු වල මම ගොඩක්
මනෝවිද්‍යාව අධ්‍යයනය නිසා කඩු ගන්නාව, කඩු වේල, ඒ වගේම තෙල් දෙකිය වගේ තැන්වලට වැඩම කරනකොට අසුවෙන දරුවන්ගේ ජීවිත පිළිවෙතුනි කියන්න පුළුවන් කමක් නැහැ. දියණියක් හිටියා. ඒ දියණියට අවුරුදු 13යි. ඒ දියණියට අවුරුදු 13යි. මල්වරියට පල්තුනා විතරයි. පින්නතුනි ට්‍රේවල් පාර්ක් එකේ හිටපු මේ තරුණ පිරිස මේ දියණියගේ රූමක් බව නිසාම විවිධ ක්‍රමවලින් උපක්‍රමශීලීව ඇදගෙන ගියා කියලා. එක දවසක් එක්කෙනෙක් ඊළඟ දවසේ යහපත් දෙයක් එක්කම වෙනවා. දුරකථනයෙන් ෆොටෝ කරනවා, වීඩියෝ කරනවා, දියණිය බය කරනවා. මේක එළියට දානවා. මම කිව්වේ නැති කිව්වොත් කියන විදිහට වැඩ කළේ නැත්නම් ආදරණීය පින්වතුනි, දියණිය සමාජයට බයයි. සමාජයට බය නිසාම අම්මට බොරු කියා පන්ති යනවා. සතියකට එක් දවසක් පන්ති ගියපු දියණිය දැන් සතියකට දවස් 3ක් පාසල් නොයා පන්ති යන්න හුරු වෙනවා. අම්මා දුප්පත් අම්මා වත්තක වැඩ කරලා පොල්ලක් වෙකට කරලා එදිනෙදා කුණී ජීවිතේ ගත කරනවා. තාත්තා අතරමඟ දාලා යනවා. දියණියගේ ජීවිතයේ ආදරණීය පින්වතුනි දවසින් දවස අරුණියගේ ජීවිතයේ යමුත් වෙනවා. පාසලේ පොළේ යනකොට නොදේ දියණියගේ ධර්මයේ උසතේ පොළේ මේක දැනගන්න පාසලේ පොළේ ගමේ සමාජයේ පිරිස ඇය කුකරලා නීතිය රැගෙන ඉස්සෙල්ලා අවුරුදු 14 දී දරුවෙක් අසුපින් බදලා මට හමු වෙනවා මේ ලංකාව. ආදරණීය පුතේ මෙවැනි අරුම ජීවිත නරම ජීවිත අද අපිට හමු වෙනවා. ඒ කඳවුරු වලට යන්න බෑ, අනෝන අහන්න බෑ, දුක් අදෝන දුක්ඛං කටළු. අපි හිතනවා සමාජයේ හොරයි මිනිස්සු හොඳයි කියලා. නෑ පුතේ. අම්මගේ ඈත්ච්ච දවස, තාත්තගේ ඈත්ච්ච දවස, කිරියම්මගේ අත්තගේ ඈත්ච්ච පන්සලේ ඈත්ච්ච දවසක, දහම් පාසලේ ඈත්ච්ච දවසක දරුවට නෑ පුතේ ආලෝකයක්. අර අහිංසකම්ම උදේ වැඩට ගිහින් අවසර ඉදර එනවා. දියණිය පාසල් යනවා. පාසල් යන සමහර වෙලාවට අර අරුම මිනිසුන්ගේ භයානක ජීවිතවලට ලක් වෙනවා. ජීවිතේ වෙනස් වෙනවා. නීතියේ රැඳෙන කඳවුරු වලට යනවා. අවුරුදු 18ක් වෙනකන් දෙන්නේ දරුවක් නැතිව, මව්පියෙක් නැතිව, අර හිටපු පාපතරයින්ද නැතිව අවුරුදු 18ක් යනකම් අර පොඩු වෙලා කඳවුරක ජීවත් වෙනවා. පුතේ මෙහිමයි සමාජයේ ඒ මේ අත්තර අම්මාගේ පොරොන්දු වෙන්නේ අම්මගේ වසි, අම්මගේ වචන, අම්මගේ අනසිරින්වල, අපච්චිගේ අනසිරින්වල මේ බහින්නේ මහ සමාජයේ සිදුවෙන හැම දෙයක්ම අම්මට කියන්න අම්මට කියන්න වෙනවා. අම්මා ටිකක් සැලෙන්න පුළුවන්, අම්මා ටිකක් බනින්න පුළුවන්. හැබැයි අම්මට තේරෙනවා සමාජයේ මිනිස්සු කොයි විදිහටද මේ ඔබව ලකුණු කරගන්න උත්සාහ කරන්නේ කියන කාරණා. ඒ සාරාංශයේ රත්තරන් පොතේ ඔබ කිසි දවසක එළියට යන්න එපා. වැරදි දෙයකට නම් හසු වෙන්න එපා. ඔබ වැරදි දෙයකට නම් ඒ නිසා ආදරණීය පොතේ මේ වෙලාවේදී දහම් පාසලේ ඉලක්කය අරුණාම ඉල්ලන පොතේකට ඔබේ අනවකාර ජීවිතවලට ලක් වෙන්න යන පරිසරයේ ඇතුළේ හැම වෙලාවකදීම පරිසරයේ ගැලසෙන මිනිස්සු තේරුම් ගන්න උත්සාහ කරන්න. අම්මා තාත්තා ඇරෙන්න මේ ලෝකේ කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඊළඟට මම එනවා පිරිමි දරුවන්ගේ පැත්තට. හරි මාතෘකාවේ ජීවිත සමාජයේ මේ විදිහට
ඈත් වෙලා කුඩු ගංජා අයස් මත් වතුර උවදුරු වලට ලක් වෙලා අද පොඩි උන් ඉන්නවා පාසල් යනකොට කට ඇරලා බලන ගමන් එක්ක දුරු කළ ගෑලා එකක් එක්ක වෙනස් මොකක් හරි නිසා මෙතනත් ඉන්න පුළුවන් එවැනි වැරදි වැඩවලට බොරු වෙච්ච දරුවෝ ඉන්නවා කියලා කියන්නේ මේක දහම් පාසල නමුත් අපි ඔබ විශ්වාස කරන්න දෙයක් පාසල් වල මේ වගේ වැඩසටහන් කරනකොට අපිට හමු වෙනවා එවැනි දරුවෝ ඒ නිසා ආදරණීය පුතේ ආදරණීය දුවේ පුතාල කරන්නේ මේ අද දුර වෙලා තියෙන දුරලක් එහෙමයි සමාජයේ ඒ තරම් වික්ෂිප්ත වෙලා විනාශ වෙලා ඒ නිසා මේ බදුකමයි දුෂ්චරිතයේ කවදාවත් ජීවිතේට එකතු කරගන්නේ නැහැ අම්මා තාත්තගේ ඉන්නේ දැනගන්නේ නැහැ කියලා අපි රොන්දු වෙමු මේ දැයේ බලගෙන ඉන්න ආදරණීය අම්මයි කියන්නේ බේපතු කාමයි දුසුම් චාරිතේ ගෙටරෙන්ද රිදන එමි මව් හදත පෙසුන්ද ලෝකයේ මා නිත කෙරෝවක් ගෝසන්ද අම්මේ පුතා අම්මාගේ දරුවෙක්ද කවදාවත් දරුවන්ගේ වැරදි හංගන්න එපා තමන්ගේ දරුවන්ගේ වැරදි දැක දැක නිදහස් වෙන්න එපා අද අම්මලා තාත්තලා එකම ටේබල් එකේ සාධකවත් වෙන යුගයකටපත් වෙලා අද ගාමන් වලට යන දරුවෝ දියණියෝ අර කුණු වයින් අල කොටන් වගේ ගැහැණු දරුවෝ පෙරලිලා වැටිලා දේවල් බවටපත් වෙලා මේ සාපුතේ දුවේ අම්මේ තාත්තේ ඔබේ දරුවා එවැනි වැරද්දක් කරනවා නම් ඉඳ දෙන්න එපා මේ කාලේ හැටියට ඔය ටිකක් දැක්කට කමක් නැහැ කියලා පුතේ ඔබේ ජීවිතයේ ඒ විදිහට ඉඳන් දෙන්න ආදරණීය අම්මේ තාත්තේ ඒ පුංචි දෙයින් තමයි ලොකු දේවල් වලට දරුවෝ වෙන්නේ ඔබේ විනාශති දාරුවන් මෙරි මාතේ නකා හිංසාකති අභි ආයොත වෙලින් කොටා මෞලේ සොලතොත් ඒ සොලුවකින් නිටා මී පිට අපායක් වෙනුවෙයි ඕන් වටා යෙදෙමින් දුරාචාරයේ ගුණ දහම මකා ඇතදු පුතුන් මව් අටගෙන දෙවන දුකා ලොව හොඳ දෙයට එරෙහිව දුව පනින එකා වෙනසියාමි අම්මේ ඉනු මෙලනිකා එනිසා සමහර දරුවෝ අතහැරලා දාන සමාධි අම්මට පාලනය කරගන්න බෑ තාත්තට පාලනය කරගන්න බෑ නමුත් සමාජයේ අද කැටිපොරෝ අරගෙන මහපාර දිගේ ඉලවමින් අම්මාට ගහන කොටන මරණ තත්ත්වයකට අදපත් වෙලා තියෙනවා ඒ නිසා ආදරණීය දෙමව්පියෝනි ඔබේ මේ ඇගේ ඉන්න දරුවෝ ගැන හිතන්නේ ආදරණීය දරුවනි ඔබේ ආදරණීය මේ අම්මට තාත්තට වචනයකින්වත් සිතුවිලි පොදකින්වත් කවදාවත් ගහන්න බනින්න වචනයකින් වරෙන් ඵලයන් කියන වචනයකින්වත් ආමන්ත්‍රණය කරන්න දෙයක් දෙන්න එපා ඒ නිසා ආදරණීය අම්මාගේ දුරුලෙන් ආදරණීය අප්පච්චිගේ දුරුලට දැන් එකතු වෙමු ආදරණීය අප්පච්චිගේ දුරුලට එකතු වෙච්ච ඔබ මෙතෙක් සිට අපි හිතමු ආදරණීය අම්මා
අම්මාගේ ඈත් වෙලා දැන් යම් තාත්තගේ මුලට ගිහිල්ලා කතා කරමු තාත්තත් එක්ක. තාත්තාද ඇවිල්ලා නැති වෙන්නේ. ගොඩක් තාත්තලා මට පේන්නේ නෑ මෙතන. ඒ නිසා තාත්තා රැකියාව වෙන්න පුළුවන්. තාත්තට ඉන්න සමහර වෙලාවට ලැජ්ජයිව තියෙන්නත් පුළුවන්. සමහර වෙලාවට තාත්තලා අතර වැරදි වෙනකොට මේ වගේ දේවල් වලට එන්න ටිකක් අකමැතියි. නමුත් කෙසේ වුණත් ඔබේ තාත්තමයි ඔබේ හිතේ තියාගමු ගදේ ළඟ හිතේ මෙතන නැති වුණා. ඒ තාත්තගෙන මෙහෙම හිතන්නට සබ්ද නගා දේවතාව සාධනාදයක් පවත්වනවා. එනුනේ කුදිමට पिए को कैसे देखा भीतर किया नट ओए सोना दारुवन राज करंट पुतुन गेट दवस सरसा तियानट अपमत चिला विनी दुख गन अमनट पुते आदरणीय අපච්චි විතර ඉඳගෙන අපි අහමු එකින් එකට අපච්චි මම වෙනුවෙන් කොච්චර නොදැනීම වැඩ කරනවද වැස්සේ දෙමින් අවුවේ ඕලින් ගාන ඉඳගෙන මහමග අතරමඟ මිනිසුන්ගෙන් වෙනුම් වද වේදනා විඳින සේවය කරන ස්ථාන ලොකු මහත්වරුන්ගේ අපමණ පීඩා විඳින පුතේ ආදරණීය තාත්තා කොච්චර වෙහෙසෙනවද උදේ යන තාත්තා රැ වෙලා එන්නේ රැ යන තාත්තා එළිවෙලා එන්නේ සමහර වෙලාවට සතියකට වතාවයි මාසෙකට වතාවයි දකින්නේ ඒ පිස්සෙනිහසේ අහමු හිතේ තමන්ගේ ආදරණීය තාත්තා හිතේ ගියාගෙන තාත්තලා වුණු අම්මලා ඔබ හැමදිනම ඔබේ ආදරණීය තාත්තා හිතේ ගියාගෙන මේ විදිහට හිතන්න ओहो नोविंद सेप संपत अपे लोट गिनंदिन ताता विधि दुख इंदर बेकावियट पदलियन बेकावियट पदलियन पुतुगेलोए महासंपत जयसेन सुमगिनंदिन ताता पेर तुन तेंगेन दुए पुते सोयागन ताता पेर तुन तेंगेन दुए पुते आत्मलोके महानवनिंदा दरुसेनि हसरट गिन दुविंदा दुए पोते कियमिन विक्री बिंदा पिय कुगे नामित सेनिन वेंदा पिय कुगे नामित सेनिन वेंदा ආදරණීය පියව තමන්ගේ දරුවගේ හිසේ අත තියාගෙන පිරිමදින ආදරණීය දරුවෝ තමන්ගේ තාත්තගේ ඔය දෙවලමිට ඒ වගේම දහස් දෙක පිරිමදින ආදරණීය තාත්තගේ සෙනස ලබන්න පුතේ මේ විදියට හිතා Karnataka
लोके दुर्लभ दुल दुख कहते ये दुल दुख तमाई पुते बिंसार राजकुमार ने क्या कहा था उन्हें सवाल लगे और दुल दुख कहते मिनारों में दुल दुख के अम्मा दुख ना देवी के दिने दिने कुसुना ऐसा लगे तो ना मैं क्या कपट करेला किया पुलवा अपने इंसान में खाना पिया चुलो बिसार चुलो दारू में करान पुलवा यहाँ ना ये बिसार चुलो इधर सिद्ध करेगा अभी वक्त आता है पूरे इस पालेगा कालन में मिले हमारे की ओर में बिना का दिला एक और दूसरे संस्कृत वाले आपका चिकाटे को कला ये मायने में आदरणीय अम्मा आदरणीय ताता के लगे ताता के सिर में क्या ऐसा योगी देना राजू बाबा देना नाम ये हालत में ऐसे बेले सिर में से उदय कलाम में उदय कलाम में का एक सिर में सब तक कमाई लेकर वह इधर मत्ता इलिवेना का निहार ये सिर सब देख कमाई काम कर रहा है हाँ कतरन सेवे वाचन में गलत काम नहीं इधर अगर सब गलत हुआ कि काम करोगे बिसार गलत हुआ कि कमाई ओबे उधर ये आदरणीय आप पाचे और लेना दरुवे को हदवत नहीं हुआ हदवत नहीं होता सब waktu kedua yang kedua akma nemuan akma ewangi saliri yang penuh yang aduh kedua sempurna kan
ආදරණීය තාත්තා නොබිය වෙරිලා ඒ තරම් සැනසෙන ආදරේ තමයි දරුවනි වගේ ඔය ආදරණීය අපච්චි. තුරුළු වෙලා ආදරණීය අපච්චිගේ සෙනහසේ මේ විදිහට අහමු අජාසත් කුමාරයාගේ කතාව. අජාසත් පුතු කුසලෙද පැමිණෙනවා පුතු වෙතේ තුල දුකක් ඒ මෞනෙට උපදිනවා තාන්තගේ පොන්නට සිත් වෙනවා උරයිස පලලා සෙමියට කොහොම දොල දුකමි කියන්නේ අම්මා නිසා අඬ හිඳින්නේ පිය මහරජතුමා තොරතුරු ඇඳින්නේ අසීපත ආරම් උර පලලයි ලේ දුන්නේ ඔබේ පුතේ ආදරණීය ඔබේ තාත්තා මේ තියෙන නොබේ මගේ තාත්තට අම්මා එහෙම කිව්වා නම් පියම් අරි අතට අරන් ලේ දෙනවා සිනී තරම් ලේ දෙනවා සිනී තරම් ආදරණීය දුවේ පුතේ එසින් යුක්ත වුණු ආදරණීය අපච්චි ගැන තවත් අපි ඉදිරියට මේ විදිහට හිතමු ආදරණීය තාත්තා ගැන වැඩට ගිහින් එන විට මාමා රැමෙන්දය දාපිතු එළුවා අප වෙනුවෙන් ආමන්දය පියතුම ඔබයි මා පැතු ඒ සුරපුරය තාත්තේ එන්නේ කවදද මා දකින්නට තාත්තා වැඩට ගිහිල්ලා කුසගින් තරාගෙන නොයේ දේවල් වලින් පීඩිත වෙච්ච ජීවිතවලින් මුදල් හොයාගෙන කුළබඩු ටික අරගෙන ගෙදරට එනවා ඔබව පෝෂණය කරන්නට ඒ එන වෙලාවල් වලදී දැක්කට වෙලාවෙදී පුතේ තාත්තා උදේ වෙන්නට ගියපුවාම හවස් වෙලා ඉන්නේ තාත්තා අම්මා වගේ නෙවෙයි තාත්තා ගෙදර එනකොට තාත්තගේ ගතේ පුරාවටම දහඩිය දාලා විවිධ වූ ප්‍රශ්න ඔළුවේ තියාගෙන අද දවසේදී විච්ච සිදුවීම් අද දවසේදී විච්ච සිත්තෙව් අද දවසේදී සමාජයෙන් විච්ච මේ සියල්ලම ඇරී තියාගෙන ඔළුවේ තියාගෙන ඉන්න ගෙදර පඩිපෙළ නගිනකොට පඩිපෙළ ගොඩ වෙනකොට ගෙදරට ඇතුළු වෙනකොට වාහනේ වහිනකොට තාත්තගේ සිතුවිලි තියෙන්නේ අද නම් ජීවිතේ ඉවිලා ගියා මේ විදියටයි අපසරේ හෙට දවසේ වැඩට යන්නේ කියන්නේ හෙට දවසේ ගැන වැය කරගෙන ගෙදරට එනකොට සමහර දරුවෝ ඉන්නවා ගෙදරට එනකොට තාත්තා ළඟට එනකොට අසුනේ හිට ගන්නවත් නෑ ටීවී එක බලනවා ෆෝන් එක ඔබනවා ඒකම ඔබ ඉන්නවා තාත්තට කිසි පිළිගැනීමක් නෑ අම්මා වැඩට ගිහලා යනකොට දරුවන් කිසි පිළිගැනීමක් නෑ අම්මයි තාත්තයි මහන්සි වෙලා එක් වතාවක් උදගත්තම තුන් හතර වතාවක් බයයි ලොකු කුරුසෙක ගෙනත් දාලා තියෙනවා ඒ කුරුසෙක වල ඉඳගෙන කකුලක් ඇඳ උඩ තියාගෙන සමහර දරුවෝ ඉන්නවා අම්මා තාත්තා ගණන් කරන්නවත් නෑ
අවබෝධයලා කොච්චර මහන්සි වෙලාද කොච්චර ලෙහෙස වෙලාද තාත්තා එනකොට අදුමගාමි දොරවලින් දොරලකටවත් යන්න පුතේ පුරුදු තාත්තේ මොකද පරක්කුනේ කියලා වචනකින් කතා කරනවා තාත්තා එන්නේ මහන්සි වෙලා ගතේ විශ්ස කරාගෙන අපමණ පීඩාකාරී ජීවිතයකින් ඉඳලා පුතේ වෙනාවෙන් ඔබ ගේම් ගහනවා ෆෝන් එක ඔබනවා ටීවී එකේ කාටුන් එක බලනවා ටෙලිනාට්‍ය බලලා ඉන්නවා ඔබට කියන මොන අමතරයක් ගන්නන්නේ එක්ක එන්නේ වෙලාවට සමහර දරුවෝ සබ්ද දානවා කියලා තියෙනවා එහෙම කියන්නේ මාපුතේ කවදාවත් තාත්තා ගන්නට වැඩට ගිහලා එනකොට සියලුම දරුවෝ දොරලකට ගිහිල්ලා අම්මා තාත්තා පිළිගන්න පුරුදු වෙන්නට ඕනේ. එහෙමයි අතීතයේ වැඩ කළේ. අද එහෙම දරුවෝ අපිට අකින්නේ නැහැ. මම හිතන්නේ විතරක් නෙතු වෙන්නේ. ඒ සාපේ ආදරණීය අම්මා තාත්තා වැඩට ගිහිල්ලා එනකොට දොර ඇරලා පිළිගන්න වචනයෙන් කතා කරන්න. ලෝකයේ සතුටක් නෑ පුතේ. මේ වචනේ තරම් අම්මටයි තාත්තටයි. ඒ නිසා අද මොකද කරන්නේ? අද මහන්සිය තාත්තට කියලා සෙල්පු දෙක අයින් කරලා සුදුසු තැන තියලා එඳුම් ගලවලා දෙනකොට ඒ දහමියේ ළඟ එනුවත් පුතේ ඒ දහමියේ තියෙන එඳුම් ගිලිහිලා පිළිවෙලට තියලා තාත්තට ලොක් කරන්න. තාත්තගේ ලොකුම සතුට අන්න ඒ වගේ වෙලාවක විතරයි දැනෙන්නේ. ඒ නිසා තාත්තා අපට කරන්න එපා. තාත්තගේ ඉරියව්වෙන් නිකන් දුක් වෙන්න එපා. තාත්තා මොන ඉරියව්වෙන් ආවද ඔබම මේ ලෝකේ කරගෙන ආවේ ඒ ආදරණීය තාත්තා. ඒ නිසා තාත්තා නොවෙන්න නම් අපේ ජීවිතයක් නෑ. ඒ නිසා අම්මා වැඩට ගිහලා එනකොට තාත්තා වැඩට ගිහලා එනකොට අද ඉඳලා මේ දරුවෝ තාත්තට වචනකින් කතා කරනවා. සමහර දරුවෝ අය අතේ යන්නේ 10 9යි තාත්තත් එක්ක වචනයක් සතියකට එකක්වත් කතා කරන්නේ. ලෑස්ති වෙනවා කියලා පිට ගන්න බයිසිකල් ස්ටාර්ට් කරගෙන තාත්තා ඉන්නවා නගිනවා පිටපස්සේ කිසි දවසක වචනයක් නෑ. අදාළ දෙයක් වහිනවා බහැලා දෙන්නගේම වචනයක් නෑ. ඔහේ යනවා යන්නේ කොහෙදවත් කියලා කියන්නේ. උදේ පෙරදලා ගිය දරුවෝ හවුස් එක වැදලා නිින්දට ගිය දරුවෝ අද ඒ සියල්ලම අමතක කරලා දාලා ජීවිතේ ජීවත් වෙනවා නේද? ඒ නිසා පුතේ එහෙම කරන්න එපා. බෝසත් දරුවෝ හැටියට අද ඉඳලා තාත්තා ළඟට එනකොට අසුනේ නැගිටින දරුවෙක් බවට පත් වෙන්න. අම්මා ළඟට එනකොට ඉන්නවා නම් පුතෝක වාඩි වෙලා නැගිටින දරුවෙක් බවට පත් වෙන්න. අද මේ කාරණාවේ කීයේ ඉගෙන ගන්න පුතේ. අද අම්මා තාත්තා විචාරයක් මේ වැඩසටහනේ ප්‍රයෝජනයක් ගන්නද කියලා මේ දරුවෝ ගැන හිතන්නේ. අද ඉඳලා වෙනසක් ඔබ දකින්න. තාත්තා වැඩට ගිහලා එන වෙලාවට ෆෝන් එක ඔබ ටීවී එක බලලා කාටුන් එකේ ඉන්න එපා. අදිසියේ ක්ලාස් එකක් නම් කමක් නැහැ. ඔන්ලයින් ක්ලාස් එකක් නම් කමක් නැහැ. තාත්තා දන්නවා ඒක. අම්මා දන්නවා ඒක. ඒ නිසා පුතේ ගෙදරට එනකොට තාත්තගේ මූණ බලන්න. නිින්ද ගිහිල්ලා නම් කරන්න දෙයක් නැහැ. උදේට වැඩට යනකොට තාත්තට වදින්න. මූණ දිහා බලන්න කතා කරන්න. සමහර මිනිස්සු දරුවෝ ඉන්නවා තාත්තත් එක්ක කතාවක් නැහැ. අම්මත් එක්ක කතාවක් නැහැ. කාමර ජීවිතය එළියට බහින්නේ නැහැ. උඩට ගියපුවාම කාමරේම තමයි. ඒ නිසා එහෙම ජීවත් වෙන්න එපා. ගෙදරට කවුරු හරි ආපුවාම එළියට ගිහිල්ලා ආවේ මොකද්ද කියලා කාරණාව අහලා අවශ්‍ය දෙයක කතා කරලා දරුවා ඒක කරන්න ඕනේ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන්. ඒ නිසා ඒව පුරුදු වෙන්නට ඕනේ. ඒ නිසා මගේ කාලේ මේවා පුරුදු කිරීම නෙවෙයි දැන් ආමුතු වෙලා හරි වෙලා වෙන්නේ නැති බලාගෙන ඉන්නවා. ඒ නිසා අපිට මේ වෙලාවේ ඉගෙන ගන්න තියෙන මේ කාරණාවයි. ඒ නිසා අපි මේ අම්මට ඔහොම ගෞරවයෙන් කටයුතු කරන්නට ඕනේ. තාත්තා වෙනුවෙන් කටයුතු කරන්නට ඕනේ. තව ටිකක් මේ වෙලාවේදී තාත්තගේ මුළුසුමයට මේ විදියට හිතමු. තාත්තා අතීතේ මම වෙනුවෙන් කරපු කැපවීම කොච්චරද කියලා. අතකින් වාඩා එන දරුවන් පොඩි කාලේ ගෙමිදුල පුරා ඇවිදි පෙම්වති ආලේ මතකයි වාඩා එන දනගේ හැටි සාලේ දෙවියන්
පියාණෝ බයි ජීවය නම් දේවාලේ අතපය අත ගාගානස්සන කරපෝ හැටි හිස අත ගාගා දෙපායෙන් නැගී ඉන්නට අත දීපු හැටි මතකයි තාත්තේ තාත්තා දුක් විඳපු හැටි මතකයි තාත්තේ තාත්තා දුක් දුක් කරදර මෙදින් ජීවිත කතාවේ අප්පච්චිලා ලය මඩලම සිනාවේ සඳලක් සිසිල ඉරවෙලියයි එනාවේ සිටින ඉපැට වාසනාවේ දැන් ආදරණීය දෙමව්පියෝ දැන් මුතනින් හුටගෙන තමන් බුලත් අතර අරගෙන ඇවිල්ලා ඉන්නේ ඒ නිසා දරුවෝ දැන් බුලත් අතට ගන්න අම්මලා තාත්තලා දැන් අසුනේ නැගිටින්න අසුනේ නැගිටලා දැන් බුලත් අතක් තියෙනවා නම් ගන්න ගෙනලා තියනවද ගෙනත් තියනවා නම් ගන්න බුලත් අත දෙන මං කියනකොට දෙන්න ඉස්සෙල්ලා බලන්න දැන් පුතල් තපරයක් දැන් බුලත් අතට ගත්තද අරගෙන පළවෙනියෙන් අපි අම්මට දෙමු තාත්තට දෙමු පස්සේ අපි හැම වෙලාවෙකදීම අම්මා පොරොත්තු කරගන්න තාත්තලා ඒක කරන්නේ තාත්තලාගේ ආදරණීය අම්මා මේ වෙලාවේදී උදේට අරගෙන තාත්තලා දැන් සූදානම් වෙන්න අම්මලා දැන් සූදානම් වෙන්න දෙමව්පියෝ වන්දනා කරන්න පුතාලා දැන් දූලා හැමෝම බුලත් අත දීලා ඔහොම වන්දනා කරගෙන ආදරණීය අම්මගේ දෙපාය හසු වෙන විදියට අතට දැනෙන විදියට දෙපාය උඩින් Tamanගේ අත් දෙක තියාගෙන හරියට අම්මාගේ මාපට ඇඟිලි දෙක ළඟ නලල ගෑවෙන විදියට වදින්න. පාත් වෙන්නකෝ ඉඩමදි වෙන්න පුළුවන් හිට මෙහෙට වෙලා තමන්ගේ අත් දෙක දිගෑරලා ඇඟිලි 10ම අම්මාගේ කකුල් දෙකේ ගෑවෙන පරිදි මුළු කකුලම වැහෙන පරිදි අත තියාගන්න. නල තියාගන්න දැන් අම්මගේ මාපට ඇඟිලි දෙක ළඟ එසේ තියාගන්නකොට දැන් මොකද මේ වෙලාවේ වමනේ සම්දානම් වෙනකොට බුලත් අතින් ගත්ත තාත්තලා අම්මලා දැන් හැමෝම දෙමව්පියෝ නලකට අත් දෙක ගන්න. ඔබත් මේ ලෝකයට ආවේ ඕපකාරිකව නෙවෙයි ආදරණීය අම්මා කෙනෙකුගේ නව මාසයක් සේවයාගෙන ඒ අම්මා දෙන්න වෙන්න පුළුවන් ලෙඩ වෙන්න පුළුවන් රෝගී වෙන්න පුළුවන් ඉඳන් ඉන්න පුළුවන් ඒ ආදරණීය අම්මා සිහි කරගෙන අපි වදිමු උත්තම වූ ඒ මෞර්තියට හැමෝම මේ කුට යන්න Wakati saat ini memang
අම්මා පුංචි කාලේ ඉඳලා ඔබ වෙනුවෙන් කරපු සේවය පුංචි කාලේ ඉඳලාම අපිට දෙන සෙනෙහස අඩුවක් නොමැතිව අපිට ලැබුණා. ඒකයි අපේ ජීවිතේ මෙච්චර සුන්දර. අපි හිතමු මේ විදියට අවසාන වශයෙන් දස මාස කාඩ කොසේවා ඇති දැඩි කළ Nahar medin amma pateni sipiniden duk karad gatin nitateni kisim dukak nokia
දොන් අම්මා ගතිරෝ ලේබිදුරන් කිරට පෙරු අම්මා හිතේනක් දෙවියෙ කොනේ මගේ දෙවියන් අම්මා ආදරයෙන් දරුවන්ගේ ඉස්ස පිරිමදිවි ආශිර්වාද කරලා පුතේ දුවේ ළඟින් ආදරණීය අපච්චිගේ තුරුලට මේ විදියට හිතමු තාත්තවත් අපි තුරුළු කරගෙන තාත්තලා තුරුළු කරගත්ත දරුවෝගේ ඉස්ස අතගාමින් ආශිර්වාද කරනවා හෙන්දේ මල් වැට රඟ මට නිම්මට කියා පුතේ අන්නේ අර බලන්නේ අම්බිලියෝ කියා පුංචි කාලේ මාඩක්නි නැලෝ මගේ පියා මිතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා ඇසට නින්ද ඇතිව නොයනු මානෙදුවේ පියා කුසට ආහාර ඇතිව නොයනු මානෙදුවේ පියා කයට නියම සැප නොගෙනු මානෙදුවේ පියා මිතේ උදුන් පාමුලදී නිවන් දකින් පියා තරුදාසක් පායනනේ පුන්සාගර මගේ පියා පනනාලට ගන්නට මට හුස්ම පොදයි පියා පියවර පාසා සෙවනෙලයි පියා ජීවන මඟ කෙලවර නිවන් දකින් පියා ජීවන මඟ කෙලවර කර නිවන් දකින් පියා සාදු 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 ආදරණීය දෙමව්පියන් පුංචිලාකට ඉඳගෙන මාපොකුරුවේ දරුවනේ හිටගෙන දෙමව්පියෝ දෙස බලාගෙන ආදරණීය දරුවන්ගේ දෑත්වලින් ආදරණීය අම්මගේ තාත්තගේ හිස පිරිමදිමින් අපි කවදාවත් නොකරපු විදිහට පුතේ දුවේ ඔබේ ආශිර්වාදයෙන් තරම් අම්මට තාත්තට වෙන ආශිර්වාදයක් මේ ලෝකේ නැහැ. ඒ නිසා ආදරණීය තාත්තගේ ආදරණීය අම්මගේ හිස පිරිමදිමින් පුතේ දුවේ අපි අද ආදරණීය අම්මට ආශිර්වාද කරමු තාත්තට ආශිර්වාද කරමු. දැන් අම්මගේ තාත්තගේ අත් දෙක තියාගන්න ඕනේ පුතාලගේ අත් දෙක පුතාලගේ අත් දෙක අම්මගේ තාත්තගේ ඔළුව තියාගන්න. දැන් හිස පිරිමදිමින් අපි ආශිර්වාද කරමු අම්මට තාත්තට. අම්මේ ඔබේ ගුණසේමයි තාත්තගේ කාව සිහිවෙනවා කලමිවේ අදටත් නොපමාව මායතු වැඩු පින්මයිමය ඔබ දෙපළට පැතුම නිම වේවා
යන්නේ නිවන් පැතුම දැන් දුරකගෙන අපේ දරුවා ආශිර්වාද කරනවා ලස්සනට ආදරේ ඉර විශ්ව පරිමාණයේ දරුවා තව ටිකක් මේ විදිහට අම්මට තාත්තට ආශිර්වාද කරමු බුද්ධ සරණයි ධම්ම සරණයි සංඝ සරණයි පියාණෙනි බුද්ධ සරණයි ධම්ම සරණයි සංඝ සරණයි මෙහෙණි අම්මාටත් තුන් සරණයි පතනි මිහත දයාවෙනි බුදු සරණයි ධම්ම සරණයි සංඝ සරණයි පියාණෙනි අම්මාටත් තුන් සරණයි පතනි මිහත දයාවෙනි නිවෙත වතාව අම්මට තාත්තට දඩ ගහලා වැදලා අපේ පිටම අවසන් කරමු හැමෝම දරුවෝ දැන් ආදරණීය දහම් පාසලේ ගුරුවරු ඉක්මනින් ඉන්න මේ ඉදිරි පිටට ඇවිල්ලා පෙළට හිට ගන්න ඉක්මනින් දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ඉදිරියට ඇවිල්ලා වාඩි වෙන්න හිට ගන්න මේක මෙහාට ඉදිරියට ඉක්මන් කරන්න දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ඉක්මනින් ඇවිල්ලා හිට ගන්න ඉස්සරහින් අපි ගුරුවරුන්ට අද දවසේදී වන්දනාව සිදු කරන දරුවෝ හැමදෙනාම පාත් වෙලා ගුරුවරු ඉන්න පැත්තට මා ඉන්නේ ඉදිරි පිටට වන්දනා කරගෙන ගුරුවරුන්ට අපි වන්දනා කරමු මේ විදිහට පුතේ දුවේ කියන්නේ වන්දනා කරගන්න ටීචර්ලාට සර්ලාට වඳින්න දැන් දෙමව්පියෝ අසුරින් නැගිටලා ඔබට ගුරුවරුකම් කියලා දුන්නු සියලු ගුරුවරු සිහි කරගන්න ආචාර්ය මණ්ඩලයේ ගුරුවරු ඔබට මේ ගුරුවරයෙක් වෙන්න තනතුරු දුන්නු ආදරණීය ගුරුවරු අපි හැමෝගේම ගුරුවරු හැමෝම සිහි කරගෙන වඳින්න එකට මේ ගාථාව මේ දුවේ සත්‍ය නගා කියනවා Oh, the sympathy, sikapiti mamanggaru, sakarene, aham vandami namgaru. Single mutta pivadinu o asimdivene maikmene eturumade etine vanini karosite piyetuke පින්කම මෙතකින් අවසන් වෙනවා. යමෙක් මට අඩුපාඩු ටික සකස් කර ගන්නට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගුරුවරයෙක් ඉන්නවනම් පුංචි විනාඩි දෙකක් ඇවිල්ලා මට අවශ්‍යතාවයේ අනුව මේ කාලයට ගැලපෙන මේ වැඩසටහන සංවිධානය කරගන්න මේ සඳහා තොරතුරු ලබා දෙන්න. ඒ නිසා මේ පින්කමට අදාළ ආරාධනා කළේ මගේ කල්යාණ ඉතින් ශාස්ත්‍රීය වැඩේ ඉන්නකොට අපිට ආමුදුරු ගත්තම ඇත්තටම අද කාලේ මේ සමාජ මාධ්‍ය වලින් තරම් නෙමෙයි ආමුදුරු හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා මගේ ජීවිතේට හම්බ වෙච්ච ආමුදුරු කෙනෙක් තමයි අපේ සුමන රතන පඬිතුක මහත්මයා. මගේ දියුණුව මම උන්වහන්සේගේ දියුණුව. ඒ වගේම ආයතන ක්‍රියාත්මක කරනකොට හැම වෙලාවකදී දවසක්වත් වචනේ අපි දෙන්නාම පාමුණ නියම වචනයක්වත් මෙහෙම ඉලානේ. ආදරණීය ලෙන්තු භාවය සහෝදරත්වයක් කල්යාණ මිත්‍රත්වයක් පමණමයි තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේගේ මේ ආරාධනාව පිළිගන්නේ මේ අවස්ථාවේ වැඩම කළේ බොහෝ කාර්යකාරී කටයුතු අසරීපේ වැඩේ.
ඒ නිසා මේ නමස්කාරයේදී මේ උතුම් පින්කම සඳහා වැඩම කරලා අපිට පුළුවන් ශක්තිය ප්‍රමාණය මේ දරුවන්ගේ මනස දියුණු අනාගතයේ අදන්න කටයුතු කළා. ඒ නිසා අද සමහර දෙමව්පියෝ මෙතනට එන්න නැති වෙන්නේ සමහර අම්මලා තාත්තලා ඕ වැඩක් නෑ ඔය බොරු වැඩ කියලා එහෙම හිතන අම්මලා තාත්තලාගේ ගබඩු තමයි අද ලෝකයේ මේ විදිහට වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා එහෙම හිතපු දෙමව්පියෝ අතරේ අද අප දෙමව්පියෝ කොච්චර සතුටක් පින්නද වල කවදාවත් තාත්තගේ කකුල අතගා සිපගෙන නැදලා නෑ දරුවෝ. කවදාවත් අහන්නේ නැති මේ කරුණ ටිකක් අහගත්තා. ඒ වගේම අද දවසේදී හැමදෙනාම දරුවෝ කවදාවත් දෙමව්පියන්ට ආශිර්වාද කරනවා. තමන්ගේ හිසේ අත්‍යාගේ දරුවෝ අද මේ පුංචි හිත්වලින් ඔබට ආශිර්වාද දෙනවා. මේ ආශිර්වාදයෙන් දහස් ගණන් දේවාල වලට ගියාට වඩා ඔබේම ලේනි වශයෙන් දැනෙච්ච දරුවගේ මේ අත තියලා කරපු ආශිර්වාදය ඔබට මහා ආනිසංසදායක වෙනවා. ඒ නිසා ඒ නික්ලේසි එහෙම නැත්නම් කිසිම තරහක් ක්‍රෝධයක් වෛරයක් නික්ලේසි කියන වචනේ භාවිත කරන්න බෑ. තරහ ක්‍රෝධය ඉස්සියාව පුරකම් නැති මේ පුංචි මනසින් තාත්ත ගානට අද දවසේදී ආශිර්වාද කරපු දරුවෝ මෙතනින් ඒ නිසා මේ වෙනසකට මේ කිවිමාවටපත් කරනවා. තවත් දහම් පස්සේ වෙන කාලේ ප්‍රාසයක් දීක සිද්ධ කරන්නට තියෙන බැරි අපිට දාන ආදී කටයුතු වලට සම්බන්ධ වෙන නිසා මේ පිටකේ කටයුතු අවසන් කරනවා. ඔබ හැම දිනාටම මාතෘසසරේදී අම්මා තාත්තාගේ අහිමිවීම නොවේවා. උපදින භවයක් පාසා අම්මා තාත්තා ඇතිව ජීවත් වෙලා සසරේ දුකින් නිවාන සසර කෙනෙකුටගෙන අම්මා තාත්තාත් එක්කම නිවන් දකින්නට මේ පින් සිද්ධ වේවා ප්‍රාර්ථනා කරගෙන වන්දනා කරගෙන අභිවාදන සීලස චන්තාපචායන චත්තාරෝ ධම්මා ධම්මේ ආයුවන් සුඛං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti නේද අතෝ නිවාන සම්පත්තේ ඉනාතේ සමිජ්ජතු එවන් සරණ සුඛ